අද උපාලිස්ගේ මිදුලෙන් නික්ම ගමන් කළ හඳයා වරින් වර වල්ගේ උස්සා තම කොන්ද හරහා යවනු බලා සිටි උපාලිස්ගේ බිරිඳ යලිත් මෙසේ කීවේය. දැන් ඌ නාකි. පිට පුරාම මැස්ස වහනවා. ඌට හොඳට කන්න ලැබෙන්නේත් නැහැ. එක මිනිහා ඌ අල්ලා බැඳගෙන වැඩ අරන් පුන්නක්කු ටිකක්වත් නොදී අතාරිනවා. දවස මුළුල්ලේ මුලා කාලත් ඌට බඩ පුරව ගන්න බැහැ. උගේ ඇටකටු පෑදිලා. ඉරනම් ඇට දිරච්ච වැටක් වගේ. ඒක නිසා නොවෙන්නම් ඌ විකිරීම වඩාත් නරක. උපාලිස් කීවේය. ඌ අවුරුදු 12ක් පමණ අපට විය කරලා අපට හම්බ කරලා දුන්නා. අපි මෙහෙමවත් ජීවත් වන්නේ ඌ නිසා. දෙපා නගා ගමන් නොකළ හැකි කොරෙකුසේ ඇඳෙහි වැතිරගත් උපාලිස් තමා වරක් මරණයෙන් බේරුණු සැටි සිහි කළේය. 8 මාසකට පමණ පෙර දවසක කඩවත බලා කරත්තය පදවාගෙන ගිය ඔහු බෝම්බුලියට ගසාගත් පය ලිස්සීමෙන් පාර මැද ඇද වැටුණේය. ගලක් ගැසූ කලකමින් ඒ වෙලේම රිය නොනැවතුනි නම් ඒ රිය ගමන් කරන්නේ ඔහුගේ පපුව උඩිනි. රිය නැවතුනේ තමා අපොයි කියමින් වැටෙන හඬ ඇසූ ගවයා එහෙමම නැවතුණු හේිනි උපාලිස් හොඳින් දනි. බිම වැටීමෙන් කොන්ද බිඳුණු උපාලිස් හමසක් ගත කෙලේ මහත් වේදනාවෙනි. ඔහු දැන් ඇඳෙන් නගින්නේ මල පහ කරනු පිණිස පමණි. සැරයටියක් වහල් කොටගෙන පිට නමා දෙපා අද්දමින් යන ගමන කොතරම් අමාරු වුවද ඔහු නොනවත්තයි. මල පහ කිරීමට තම බිරිඳගේ හෝ අනිකකුගේ උදව් සෙවීමට වඩා මිය යාම හොඳ යයි සිතන ගැමියෝ ගමෙහි හිඟ නොවෙති. උපාලිස් ඔවුන්ගෙන් එකකි. මිදුලෙන් නික්ම ගොස් ගම්සභා පාරට බැස්ස හඳයා ඒ පාර අයිනෙහි වූ තනකන්ට වූයේය. හඳයට කන්න පාර අයිනේ තනකොළ නැහැ. තනකොළ නියගයට වේලිලා. හඳයා දෙස බලාගෙන උන් බිරිඳ කීවාය. ඌ කන්නේ වේලිච්ච කොළ. ඒකවත් අවුලාගෙන කන්න මිනිස්සු ඌට ඉඩ දෙන්නේ නෑ. අන්න මිනිහෙක් ඇවිත් ඌ බැඳගෙන යන්න හදනවා. ගොහින් එපායි කියන්න. උපාලිස් කීය. ඔහුගේ කුඩා දුව ගම්සභා පාරට දිව්වාය. තාත්තා කියනවා හඳයා අද බැඳගෙන යන්න එපායි කියලා. ඇයි? ඌට තනකොළ කන්න අරින්න. දවස් 4කින් ඌට පුන්නක්කු ටිකක් දෙන්න බැරි වුණා. පුන්නක්කු ගන්න සල්ලි නැති නිසා. මම අද ඌට පුන්නක්කු ටිකක් දෙන්නම්. මගේ පොල්ලෙලි ටික අද තොටුපොළට ගෙනියන්න තියෙනවායි. මැදිවිහි වූ ගැමියා කීය. අන්දෝ අයියාගේ පොල්ලෙලි අද්දන්න වෙන ගොනෙක් සොයාගන්න. හඳය බැඳගෙන යන්න එපා. මම මේ මාසෙකින් හඳයගෙන් වැඩක් ගන්න හිතුවේ අදයි. තෙපානිස් සුමානෙකට දවස් 2-3ක් හඳය බැඳගෙන ගොහින් පොල්ලෙලිය අද්දනවා. අනික් මිනිස්සුත් සුමානෙකට සැරයක් දෙකක් උගෙන් වැඩ ගන්නවා. පුන්නක්කු තියා වතුර පොදක්වත් ඒගොල්ලන් ඌට දෙන්නේ නැහැ. කියමින් ගැමියා හඳයාගේ ගෙල වටා රැහැන්පට බැන්දේය. අන්දෝ අයියට සල්ලි තියෙනකොට කුලී ගෙවා පොල්ලෙලි අද්දන්න බැරිද? හඳයා අතාරිනවායි කියා ජුවානිස් අදටත් බනිනවා. එයාට රස්සාව නැති වී තියෙන්නේ හඳයා නිසායයි එයා කියනවා. ගමේ මිනිස්සු හඳයා පින්ගුණා කරගෙන තියෙන්නේ අපේ වැරද්ද නිසායයි එයා කියනවා. හඳයා උපාලිස්ගේ හරක බව ගමේ කවුරුත් දන්නව නෙව. දුප්පත් මිනිස්සු උගෙන් වැඩ ගත්තාම ඒකෙන් ලැබෙන පින උපාලිස්ට නෙව. මිනිස්සුට වද දෙනවා. අනේ අන්දෝ අයියා අද හඳයා බැඳගෙන යන්න එපා. දැරිය ආයාචනා කළාය. මම පැයකින් හඳේ අතාරිනවා. පොල් ගෙඩි 300ක ලෙලි විතරයි මට අද්දන්න තියෙන්නේ.
ඉඳා සත පහක් පුන්නක්කු රාත්තලක් ගෙනත් අද රැයට ඌට බොන්න දීපන්. ඔහු පැයකින් මුදා හැරියද හඳයා අනික් ගැමියෙකුගේ අතට හසුවන බව දැරිය දනී. ඇතැම් විට ඌ තන කන්නේ ගැලෙහි බැඳ සිටියදීය. ගැමියා ගැල නවත්වා මදකට ඉවත් වූ වහාම හඳයා හොස්ස බිම ඔබාගෙන පාර අයිනෙහි වන තන පඳුරු උලාකයි. ගැමියෙකු උගෙන් වැඩක් නොගන්නා දිනක පමණක් ඌ බිම වැතිර විට සපන මැහැල්ලක මෙන් සපය විකයි. උගේ හනු ඇට ඇඹරුම් ගල් දෙකක් මෙන් ඈත් මෑත් වනු උගේ හිසෙහි නහරවැල් පිම්බෙමින් හැකිලෙනු දුර සිටින්නා වුවද දකි. හපය විකන වූ ඇතැම් විටක වල්ගේ ගසා අනතුරුව හිස ඇලකොට එක් අඟකින් තමාටම ඇනගනි. උගේ අඟට හසු නොවනු පිණිස ඇටමැස්සා ලෝම අතරින් හමෙහි අනික් තැනකට දුවයි. මෙසේ විශ්‍රාම ගන්නා හඳයා ඇතැම් විට ගැමි කොළුවන්ට හසුවේ. ගැමි කොළුවෝ පැයක් පමණ වැරවෑයම් කොට හඳයා නගා සිටවා උගේ පිට නගිති. ඔවුන් හඳුනන ඌ තමා වැතිර උන් තැනින් නගින්නේ ඔවුන්ගේ කෑගෑම, ඇදීම, පෙරලීම මහා කන්දොස් කිරියාවක් වූ විට පමණි. ගැමි කොළුවෙක් ඌ නගනු පිණිස අන් දෙකින් අල්ලා උගේ හිස සොල්ලයි. උගේ හකුලාගත් ඉස්සරහ ගාතය ඇද දිග හරි. තවත් එකෙක් වල්ගේ අදී. හඳයා තමා ළඟ සිටින කොළුවෙකුට අනින්නේ අනිකකු වල්ගේ ඇද්ද විට පමණි. හඳයා එදින වෙනදාට වඩා කලින් ගෙදර පැමිණ මිදුලෙහි වැතිර හිස සලමින් විට සපන්නට වූයේය. සොම්නසින් විට සපන මහල්ලකු මෙන් සෙමින් හනු සොලවන ඌ දුටු උපාලිස් සන්තෝෂ වූයේය. කොන්ද බිඳී ඇඳෙහි වැතිර ගන්ට පෙර උපාලිස් සතියකට වරක් හඳයා කරදියෙන් නෑවූයේය. උගේ ඇඟ උලමින් කිනිතුල්ලන් උගුලුවා උන් මුහුදෙහි දැමුවේය. උපාලිස් මෙසේ සාත්තු කරන විට කය නොසොල්වා සිටින්නට පුරුදු වුණු හඳයා වරින් වර තම ස්වාමියා දෙස බලන්නේ කළ ගුණ සලකන ගොළුවෙකු ලෙසිනි. මම නැතිදාට බොට සාත්තු කරන්නේ කවුද? අසමින් උපාලිස් සිනාසේ. උපාලිස්ගේ දුව පුන්නක්කෝ වතුර හට්ටියක් ගෙනවිත් හඳයා ළඟ තැබුවාය. වැතිර සිටියදීම ඌ එහි හොස්ස එබුවේය. ස්රූස් ප්‍රූස් හුස් හඬින් පුන්නක්කු උගුරු කිහිපයක් බිව් ඌ හිස පස්සට හරවා වැරෙන් ගැසුවේය. හොස්සෙන් වැල නොකැඩී පුන්නක්කු වතුර දැරියගේ හැට්ටය පලින් පල තෙමමින් ගොස් පොල් කුඩු අහුරක්සේ හඳයාගේ පිටෙහි විසිරී සිටියේය. බොට පුන්නක්කු දෙන්න ආනිසාද මගේ හැට්ටේ දෙමුවේ කියමින් ඈ හඳයාගේ කම්මුලට පහරක් ගැසුවාය. හඳයා යලිත් හට්ටියෙහි හිස ඔබාගෙන කටින් හුස්ම ඉහළට අදින්නට විය. ඌ මෙවර හදිස්සියේ හිස උස්සා දික්කොට පිම්බේය. දැරියගේ හැට්ටය යලිත් දෙමින. උරාගත් දිය සහිත තමාගේ හැට්ටය පලින් පල වසාගත් සීන් පොල් කුඩු පැල්ලම් දුටු දැරිය කිපුණාය. උඹ මට අනින්නත් දෙනවා. නිවටය දැක්කහම තමයි එළුවත් නිකට පාන්නේ කියමින් ඈ දිව ගොස් කෝටුවක් ගෙන හඳයාට පහරක් ගැසුවාය. ඌට ගහන්න එපා
උපාලිස් කීය. ඌ අනින්න හැදුවා නෙමෙයි. උගේ පිටේ ඇටමැස්සෙක් ඇති. ඌ කන වේදනාව නිසා අනින්න හැදුවා. ඉස්සරහා ඉන්නේ නන්දාවතී බව දැනගත් හැටියේ අනින්න දික්කර හිස වූ පාත් කරගත්තා. මැදියම් රැයටත් පෙර තදින් වැස්සේය. බිරිඳ දොර හැර තම සැමියාට කතා කළාය. එන්න ගේ ඇතුළට. බොහොම හීතල නෙව. එන්න ගෙට. ඇවිත් ගේ ඇතුලේ බුදිය ගන්න. නෑ මට සීතලක් දැනෙන්නේ නෑ. එළියෙම බුදියගෙන පුරුදු වෙලා දැන් මට ගේ ඇතුලේ බුදිය ගන්න බැහැ. නිින්ද යන්නේ නෑ. නන්දාවතිගේ තාත්තට හුලන් වදින්න හොඳ නැහැ. එන්න අද විතරක් ගේ ඇතුලේ නිදා ගන්න. නිින්ද නොගියත් කමක් නැහැ. බිරිඳ යලිත් කීවාය. ගේ ඇතුළට වී නිදන්නට උපාලිස් කැමති නොවීය. බිරිඳ දල රෙද්දක් ගෙනැවිත් තම සැමියාගේ බෙල්ලේ සිට දෙපා තෙක් වසා පෙරවුවාය. ඇවිලිල්ල හැදිලා මාස 3ක් වුණේ නැහැ. ඇවිලිල්ල අඩස්සිය වෙන්න පුළුවන් නිසා පරිස්සම් වෙන්න යයි වෙද මහත්තයා කිව්ව මතක නැද්ද? මම නම් කැමතියි මෙයා ගෙට ඇවිත් නිදා ගන්නවනම්. නෑ මට එළිය හොඳයි. නන්දාවතිලයි අම්මා ගිහින් බුදිය ගන්න. රෙද්ද පෙරවූ නිසා දැන් හීතලක් දැනෙන්නේ නැහැ. උපාලිස් කීය. අතුපතර සොලවා ගුම් නගමින් හැමූ සැඩ සුළඟ පමණක් මද වේලාවකින් නැවතින. බල්ලකෝ ඇඟ සොලවා කන් පට ගසන හඬ ඇසූ උපාලිස් ඌ එළවීමට නොසිතුවේය. වැස්සෙන් නොතෙමී බේරෙනු පිණිස ස්තෝප්පුවේ මුල්ලකට වැදුණු බල්ලා කෙඳිරි ගාන උපාලිස්ට ඇසේ. දැඩි සීතල වළකනු පිණිස වකගසාගත් කඳද හකුලාගත් කකුල් වලිගය හා හිසද ඇති බල්ලාගේ ස්වරූපය උගේ කෙඳිරිය ඇසූ උපාලිස්ගේ මනසෙහි පහළ විය. කෙල ගණන් කස පහර ලබන්නාක් මෙන් වැසිදිය පහර ලබන පියස්සත් බිත්තිත් ගස්කොළනුත් හඬනු උපාලිස්ට ඇසේ. කොරකු වන්නට පෙරද ස්තෝප්පුවෙහි මේ ඇඳහිම නිදීමෙන් ලත් අත්දැකීම් ඇති උපාලිස් චණ්ඩමාරුතය මහා වැස්ස අඳුර යන තුනට හසු වූ ජගත්හුගේ බිහිසුණු වේශය මනසින් නොදකි. ගෙයි පෑල දොර මිදුලෙහි läග උන් හඳයා නැගී බිතක්කනට වී එළිය වැටෙන යාමය තෙක් 4 පයින් සිටියේය. එළිය වැටෙත්ම ඌ වෙනදාමින් සෙමින් ස්තෝප්පුව දෙසට ගොස් උපාලිස්ගේ කකුලක් ලෙව කෑවේය. එහෙත් උපාලිස් අවදි නොවූයේය. ඌ දෙතුන් වරක් තම ස්වාමියාගේ කකුල ලෙවකා අනතුරුව ස්තෝප්පුවට නැන්ගේය. නැගී ඇඳට ලන් වී ඔහුගේ හිස ලෙව කෑවේය. එහෙත් වෙනදාමින් උපාලිස් අවදි නොවූයේය. ඌ අනතුරුව ඔහුගේ අතක්ද කම්මුලද ලෙව කෑවේය. ඇඳෙහි වැතිර නිසල්මන්ව ඉන්නා තම ස්වාමියා දෙස මද වේලාවක් බලා සිටි හඳයා අනතුරුව බැලුවේ ගෙයි දොරටුව දෙසය. හඳයා ගෙපිලට නගින හඬ අසා අවදි වුණු ගෘහණිය දොර ඇරගෙන ස්තෝප්පුවට බැස්සාය. දියෙහි බහාගත් කපු කූඩයක්සේ තෙත්තුණු පොළොවත් ගස්වල පින්නත් පිසගෙන එන වාතය ආශ්වාස කිරීමෙන් තෙත්තුණු ඇගේ දෙනාසා පුටින් නික්මුණේ කිවිසිල්ලකි. ඉඳහිට හමන සුළඟින් සෙලවෙන අතු ඉති සහිත ගස් කොළන් තෙමුණු පිහාටු පුම්බන කුරුල්ලන්ගේ බඳවල්සේ පිම්බෙයි. තෙතමනයෙන් බර වූ වායු පටලය අතරින් එන කපුටුවන්ගේ හඬත් කුරුල්ලන්ගේ ගීතයත් ගෘහණියට ඇසෙන්නේ බොල් හඬිනි.
අන්තරායක් ඉව වැටුණු සතකු මෙන් ඈ තම සැමියා නිදන ඇඳ දෙස බැලුවාය. ඇඳෙහි වැතිර නිසල්මන්ව ඉන්නා තම සැමියාට ලන් වූ ඇගේ ඇස් එහි ලොඳ එළියට පන්නන තරම් විදහින. අපොයි. මාටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටි කතාව නිමි.